අද වීඩියෝ එක යාළුවනේ ඔයගොල්ලන්ට ඩර්ටි තර්ටල් බොඩි එකක් කොහොමද ක්ලීන් කරන්න කියලා මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. මේ Toyota car එකක් මේකේ කස්ටමර් කම්ප්ලේන් එක තමයි මේක ස්ටෝලින් තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ යනකොට වාහනේ එකපාරට ඒ කියන්නේ ඇක්සලරේටර් අතෑරියාම වාහනේ නතර වෙනවා. ඉතින් මේකේ මේ වීඩියෝ එක මම මේ ඉන්ටර්නෙට් එකකින් ගත්ත වීඩියෝ එකක්, මගේ වීඩියෝ එකක් නෙමෙයි. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කියලා තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඒ කියන්නේ throttle body කොහොමද ක්ලීන් කරන්නේ, ඊට අමතරව ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන පාඩමක් කරන්න කියලා තමයි හිතුවේ. ඒ කියන්නේ throttle body එකක් ඩර්ටි වුණාම මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට අද මම මේකෙන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ වීඩියෝ එකෙන් මම මේ වීඩියෝ එක අරගෙන ඔයගොල්ලන්ට ක්ලීන් කරන සාමාන්‍ය throttle body එකක් ඩර්ටි වෙනවා කියන්නේ මොකක්දයි, එකෙන් ඇති වෙන සිම්ප්ටම් ඒ කියන්නේ මොනවද වෙන්නේ කියලා අද ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. මුලින්ම මම මේ වීඩියෝ එකේ මුලින්ම තෝරගත්තේ මොකද throttle body එකක් සමහර ඒ කියන්නේ ගොඩාක් ආධුනික අය ඉන්නවා. ඉතින් throttle body එකක් මුල් මේක තමයි ඒ කියන්නේ EFI සිස්ටම් එකක සාමාන්‍යයෙන් ඕනම එක්කෙනෙක් ඒ කියන්නේ ටියුන් අප් එකක් කරනවා කියනකොට ටියුන් අප් එකේ ප්‍රධාන එක තමයි මේ ඒ කියන්නේ ඉන්ජෙක්ටර් ක්ලීන් කරනවා. ඊට අමතරව throttle body එක ඕවා ක්ලීන් කරන එක තමයි ඒ කියන්නේ EFI එකේ ප්‍රධානම එක. ඉතින් මං හිතුවා මේ throttle body එකක් ඩර්ටි වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට මොකෝ මේ ටියුන් අප් එකක් කරන්නේ. ටියුන් අප් එකක් කරන්නම හේතුව මොකක්ද කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් විදිහට තේරෙවි. මොකද මේ throttle body එක ඒ කියන්නේ ඩර්ටි වුණාම ඇතිවෙන සිම්ප්ටම් මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කියලා හිතුවා. මේ වීඩියෝ එකේ මුලින්ම throttle body එක අපි මුලින්ම ගලවලා මේක ක්ලීන් කරලා මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්නම්. මේක සාමාන්‍ය normal throttle body එකක්. ඒ කියන්නේ මේක ඉලෙක්ට්‍රොනික throttle body එකක් නෙමෙයි. ඉලෙක්ට්‍රොනික throttle body එකක්. සාමාන්‍යයෙන් අපිට මෙහි මැනුවලි ක්ලීන් කරන එක ඒ කියන්නේ කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ස්කෑනර් එකක් භාවිතා කරන්න ඕනේ. මොකද සමහර ඒවා තියෙනවා ස්කෑනරෙනුත් අපිට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. throttle body එක ක්ලීන් කරාම අමාරු කාර් තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික throttle body එකක් ක්ලීන් කරනවා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ස්කෑනර් එකක් භාවිතා කරන්නත් ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනේ ඒක ඒ ස්කෑනරෙන් ඒක ඒ කියන්නේ අපිට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද කියලාත් බලන්න ඕනේ. මේක මැනුවල් එකක් නිසා අවුලක් නැහැ. මේක ඒ කියන්නේ කේබල් එකක් හරහා ඔයගොල්ලන්ට පේනවා මේකේ මේ වීඩියෝ එකේ පේන විදිහට කේබල් එකක් හරහා තමයි කියන්නේ අපි ඇක්සලරේටර් පාගනකොට throttle body එක වැඩ කරන්නේ. ඒ වැඩ කරන වෙලාවේදී TPS එක කොච්චර ඒ කියන්නේ ප්‍රමාණයකින් මේ throttle body එක ඇරනවාද කියලා PCM එකට දැනුම් දෙන එක තමයි මේ throttle body එකෙන් කරන්නේ. ඉලෙක්ට්‍රොනික එක එහෙම නෙමෙයි. අපි ඇක්සලරේටරේ පෑගුවාම ඒකේ වෝල්ට් එක ඒ කියන්නේ ඒකේ data PCM එකට යනවා. PCM එකෙන් ඒ data අරගෙන ඒ PCM එකේ ඒ data අනුව throttle body එක ඉලෙක්ට්‍රොනික ලෙස තමයි කියන්නේ මෝටර එකකින් ඕපන් වෙන්නේ. බලමු මේ throttle body එකට coolant line දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ ඕනම throttle body එකක් දැන් එන throttle body ගොඩාක් ඒවට ඒ කියන්නේ coolant line එකක් සම්බන්ධ කරලා තියෙන අපිට throttle body එක ඒ කියන්නේ ගලවනවා නම් ඒ coolant line දෙකත් ගලවලා අයින් කරන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කියලා හිතුවේ throttle body එකක් ඒ කියන්නේ ඩර්ටි වුණාම මේ කාර් එකේ ලෙඩේ තමයි ඒ කියන්නේ වාහනේ නතර වෙනවා. ඒ කියන්නේ කලර් ලයිට් එක තියාගෙන ඉන්න අමාරුයි නතර වෙනවා. ඒ වගේම ඒ කියන්නේ AC දැම්මහම නතර වෙන්න බලනවා. ඒ වගේ දෝෂ තමයි මේ කාර් එකේ තියෙන්නේ. ඉතින් බලමු මොකද්ද ඒ කියන්නේ මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ඒ කියන්නේ throttle body ඒ කියන්නේ ඉගෙන ගන්න හැටි මැකෑනික් කරන අපේ මල්ලිලට ගොඩක් අය ඒ කියන්නේ වටින වීඩියෝ එකක් වේවි. හින්දා ස්කිප් නොකර බලන්න. ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න throttle body එකක් ඩර්ටි වෙනවා කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන coolant line දෙක ගලවලා අයින් කරාම ඊට පස්සේ සාමාන්‍ය ඕන throttle body එකක් nut 4ක් හරහා තමයි තියෙන්නේ. ඒ කියන්නේ nut 4කින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ intake manifold එකට කොච්චර එයා ප්‍රමාණයක් මේකෙන් යනවද කියලා තමයි ඒ කියන්නේ මේ ඒ කියන්නේ ගන්න ඒ කියන්නේ මෙතනින් හවහිර බොල් බ්ලොක් කරලා තියෙන ඒ කියන්නේ throttle body එකෙන් කොච්චර යා ප්‍රමාණයක් යනවද කියලා අපි මේ ඇක්සලරේටර් කරන මෙව් එක හරහා තමයි මේ ඒ කියන්නේ යා කොච්චර ප්‍රමාණයක් එයා ගන්නවද කියලා තීරණය කරන්නේ. මේ throttle body එකේ තියෙන ඔයගොල්ලන්ට පේන මෙතන TPS sensor එකක්. TPS sensor එකේ sensor එකෙන් තමයි මේ ඔක්කොම ඒ කියන්නේ කම්පියුටරේ දැනගන්නේ මේ throttle body එක කොච්චර ප්‍රමාණයක් ඇරලා තියෙනවද කියලා. ඉලෙක්ට්‍රොනික throttle body එකේ මේ පැත්තේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික මෝටරයක් ඒ කියන්නේ සෙන්සර් එකත් එක්ක
ඔයගොල්ලන්ට පේනවා මේ throttle body එක මේ ඩර්ටි වෙලා. ඒ කියන්නේ ගොඩාක් ඩර්ටි වෙලා නැහැ. උනට සාමාන්‍ය යම් කිසි ප්‍රමාණයක් ඩර්ටි වෙලා තියෙනවා. මේක තමයි කේබල් එක සෙට් වෙන්නේ. කේබල් එක සෙට් වෙන තැන මේ කේබල් ඒ කියන්නේ අපි ඇක්සලරේටර් කරනකොට මේ TPS සෙන්සර් එකෙන් තමයි කොච්චර ප්‍රමාණයක් මේ throttle body එක ඕපන් වෙලාද කියලා PCM එකට දැනුම් දෙන්නේ. මම ඔයගොල්ලෝ නිකන් පැහැදිලි කරන්න throttle body එකක් ඒ කියන්නේ dirty වුණාම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ symptom මොනවද කියලා. ගොඩක් වෙලාවට engine එකක් rough idle වෙන්න පුළුවන්. throttle body එකක් dirty වුණාම rough idle කියන්නේ සාමාන්‍ය engine එක පොඩි miss එකක් වගේ නිකන් sound පොඩි වෙනසක් ඇති වෙනවා. ඒ වගේම idle එක too high වෙන්න පුළුවන්, too low වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් engine එකක RPM එකක් 700 RPM එක වගේ තමයි තියෙන්නේ RPM එක. නැත්තම් සාමාන්‍යයෙන් කියන්නේ too high කිව්වහම අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ එක වාහන වලින් වාහන වලට වෙනස් වෙනවා. සමානක් වාහනවල 1000ක් වගේ වෙන්න පුළුවන් RPM එක. සමහරක් වාහන ඩර්ටි වෙනකොට ඒ කියන්නේ 700 තියෙනකොට 500 450 වගේ තියෙනවා. ඒ වගේ තත්ත්වයකදී වාහනේ නතර වෙන්න පුරුම බලනවා. ඒ වගේම පිකප් එක අඩු වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ පුවර් ෆියුල් එකමනේ ඒ කියන්නේ ෆියුල් තත්ත්වය ගොඩක් පිච්චෙන්න පුළුවන්. තෙල් පිච්චෙන්න පුළුවන්. තෙල් පිච්චෙන්නේ කොහොමද? මොකද ෆියුල් මික්ස්චර් එක හරියට සෙට් වෙන්නේ නැහැ නේ. එතකොට බලනවා මේ ඒ කියන්නේ වාහනේ අදිනවා අඩු වෙන්න පුළුවන්. දැන් එන අලුත් වාහන එක සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික throttle body තමයි එන්නේ. ඒනොට මේවත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට මේ වගේ තත්ත්වයකදී check engine light එක පත් වෙන්න පුළුවන්. හේතුව මොකද? මම අද ඒක තමයි මේ පැහැදිලි කරන්න ආවනේ. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ක්ලීන් කරනවට අමතරව check engine light එක පත් වෙන්න හේතුව මොකක්ද කියලා පැහැදිලි කරන්න තමයි අද ඕනේ. ඒ කියන්නේ මේ වගේ වෙලාවක අපි කම්පියුටරේට හදාගන්න බෑ මේ fuel economy එක. එතකොට මොකද කරන්නේ? check engine light කියන්නේ engine එක fluctuation RPM එක fluctuation වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මේ ඒ කියන්නේ ඒ වගේ දෝෂ ඇති වෙනකොට check engine light කොහොමද මේ check engine light එක පත් වෙන්නේ? කොහොමද මේ dirty වෙන එක check engine light එකට බලපාන්නේ කියලා පොඩ්ඩක් අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තමයි හිතුවේ. ඒකට මම පොඩි පින්තූරයක් කරා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මේ පොඩ්ඩක් මේ ක්ලීන් කරන හැටි වීඩියෝ එකේ පොඩ්ඩක් බලමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඒක හරියටම පැහැදිලි කරන්නම්. සාමාන්‍ය ඔයගොල්ලන්ට මේ වගේ ඉලෙක්ට්‍රොනික නැති normal throttle body එකක් අපිට ඕන විදිහකට බටර්ෆ්ලයි එක ඕපන් කර ක්ලීන් කරන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික throttle body එකක් ක්ලීන් කරනකොට එහෙම ගොඩක් වෙලාට අමාරුයි. අපි පුළුවන් තරම් වාහනේ තියාගෙනම ක්ලීන් කරන්න බලනවා නම් හොඳයි. මේක normally මේ වගේ ඒවා ක්ලීන් කරන්න ලේසි. ඕනෙක් කෙනෙක්ට ක්ලීන් කරන්න පුළුවන්. throttle body එක ඕපන් කරලා ක්ලීන් කරා කියලා සාමාන්‍ය රීප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනට ඉලෙක්ට්‍රොනික throttle body එකක් තියෙනකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඩර්ටි වුණාම කොහොමද මේක රියැක්ට් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන normal throttle body ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ ඒ කියන්නේ එයා ප්‍රමාණය මේ වගේ චූටි ඉඩසකින් තමයි එන්ජින් එකට එයා ඇතුළු වෙන්නේ. එන්ජින් එකට එයා මේ විදිහට මේ පැත්ත මෙහෙම ඇතුළු වෙනවා. මේ ඇතුළු පොඩි ප්‍රමාණය තමයි මේ පොඩි ප්‍රමාණයට මේ චූටි ප්‍රමාණයට තමයි ඒ කියන්නේ එන්ජින් RPM කියන්නේ එන්ජින් එක idle එකේදී ওই වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් throttle body එක open වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය normal engine එකක් සාමාන්‍ය 700 RPM කියලා හිතමු. අපි ඕනම engine එක සාමාන්‍ය RPM එක 700ක් වගේ තමයි තියෙන්නේ. ඔය RPM එක සාමාන්‍ය මෙන්න මේ ප්‍රමාණය open වෙලා තියෙනකොට තමයි 700 RPM එක තියෙන්නේ. එතකොට TPS sensor එක ඔයගොල්ලෝ දන්නවා TPS sensor එක මේ දෙපැත්තකින් තියෙනවා. TPS sensor එක මේ පැත්තෙන් තියෙන TPS sensor එක බලනවා කොච්චර ප්‍රමාණයක් මේ throttle body එක open වෙලාද කියලා. සාමාන්‍යයෙන් normally 700 RPM එකක් කියන්නේ සාමාන්‍ය කාර් එකක් 0.7 වෝල්ට් ඉඳන් 1 වෝල්ට් වගේ අතරක තමයි TPS එකක් සාමාන්‍ය idle එකේදී තියෙන්නේ. කියන්නේ මේ 700 RPM එකට ඔන්න ඔය වගේ අගයක තමයි කම්පියුටරේ data තියෙන්නේ. කියන්නේ වෝල්ට් ගාන පෙන්වන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මේ 0.7 මේ throttle body එක 0.7 වෝල්ට් කියලා හිතමු. 0.7 වෝල්ට් මෙන්න මේ ප්‍රමාණය ඕපන් වෙලා තියෙද්දි මේ දැන් මේ ඕපන් වුණ ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ අපි ඇක්සලරේටර් පාගනකොට මේ පැත්තෙන් ඔයගොල්ලෝ දන්නවා ඇක්සලරේටර් කේබල් එක පාගනකොට
මේ බටර්ෆ්ලයි එක ඕපන් වෙනවා. මේ බටර්ෆ්ලයි එක ඕපන් වුණාම මොකෝ වෙන්නේ? මේ TPS සෙන්සර් එකේ මේ වෝල්ට් ගාන වැඩි වෙන එක 0.71 බිංදුව ඒ කියන්නේ 0.2 1 වෝල්ට් 1.5 2.5 ඒ වගේ වෝල්ට් ගාන වැඩි වෙන එක තමයි වෙන්නේ. වැඩි වෙන අගය PCM එකට යන එක තමයි වෙන්නේ. PCM එක දැන් අපි බලමු මේක ඩර්ටි වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. මේ ඩර්ටි වෙනකොට දැන් මේක ඔයගොල්ලෝ දන්නවා 0.7යි තමයි මේකේ අගය. දැන් මේක ඩර්ටි වෙන මේ කාලයක් යනකොට මේක එයා යනකොට වෙන්නේ මොකද්ද මේ බටර්ෆ්ලයි එක යම් කිසි ප්‍රමාණයකින් ඕපන් වෙනවා වැඩිපුර. ඇක්සලරේටරේ පාගලා ඕපන් වීමක් නෙමෙයි වෙන්නේ. ඔයගොල්ලෝ ඇක්සලරේටරේ පාගලා ඕපන් වීමක් නෙමෙයි මේක ඩර්ටි වෙන නිසා මෙතනින් මොකද්ද වෙන්නේ? මේ throttle body එක ඕපන් වෙනවා. ඕපන් වෙනවා කියන්නේ මේ TPS sensor එක දන්නේ නැහැ. TPS sensor එක මොකද කරන්නේ? මේ ඕපන් වෙන ප්‍රමාණය මනින එක විතරයි TPS sensor එක කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ 0.7 කියනවා අගය 0.7 අපි තුන් 1 වෝල්ට් උනා කියලා. අපි තුන් දැන් මේ 0.7 1 වෝල්ට් උනා. ඒ වුණාට මේ ඇක්සලරේටර් එක පාගලා නෙමෙයි මේ 1 වෝල්ට් උනේ. ඒ කියන්නේ මෙතන TPS sensor එක දැන් 1 වෝල්ට් කියලා තමයි හිතන්නේ. මේ ඒ වුණාට මෙතනින් ඇතුල් වෙන එයා ප්‍රමාණය එකමයි. සමහරට එයා ප්‍රමාණය අඩු වෙලා වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් බෑ. සමහරට අඩු වෙලා මේක ඒ වුණාට මේ throttle body එක ඇරලා තියෙන්නේ. throttle body එක ඕපන් වෙලා තියෙන්නේ කුණු නිසා තමයි ඕපන් වෙන්නේ. ඒතර මෙතන 1 වෝල්ට් අගයක් තමයි තිපෙන්නන්නේ. TPS එක මොකෝ කරන්නේ? TPS එක කම්පියුටරේට data යවනවා. දැන් 1 වෝල්ට් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. TPS එක යවනවා මේක දැන්. එතකොට කම්පියුටරේ මොකෝ කරන්නේ? කම්පියුටර් ඒකට අදාළව ඒ කියන්නේ 1 වෝල්ට් එකට අදාළව ෆියුල් සැපීමක් තමයි සිද්ධ කරන්න යන්නේ. ඒ කියන්නේ කම්පියුටර් PCM එක හිතනවා හරි දැන් අපි ඇක්සලරේටර් චුට්ටක් පාගලා තියෙන්නේ. එතකොට මොකද PCM එකෙන් ඉන්ජෙක්ටර් වලට වැඩිපුර කරන්ට් ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වැඩිපුර ඕපන් කරන්න බලන. එතකොට මොකද්ද වෙන්නේ? PCM එක දැන් මේ 1 වෝල්ට් එකට අදාළව තමයි මේ PCM එක ඒ කියන්නේ ඉන්ජෙක්ටර් ඕපන් කරන්න බලන. දැන් මේක ඇත්තටම වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. වෙලා තියෙන්නේ මේක ඩර්ටි නිසා මේක ඕපන් වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. නැත්තම් දැන් ඩර්ටි නැත්තම් ඔයගොල්ලෝ හිතන්න මෙතන කිසිම මේ ඩර්ටි වෙලා නැහැ කියලා, කියන්නේ කුණු නැහැ කියලා. කුණු නැත්තම් මෙතන 1 වෝල්ට් වලදී මේ throttle body ටික වැඩිපුර ඇරිලා තියෙනවා. එතකොට ඇත්තටම මේක ඇතුළට වැඩිපුර එයා ඇතුල් වෙනවා. එතකොට PCM එක යවන ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක යවන ප්‍රමාණය වැඩි කරාම ඒක ෆියුල් මික්ස්චර් එක කියන්නේ බැලන්ස් වෙනවා. මේ එයා ප්‍රමාණය ඉන්ජෙක්ටර් වලට යවන ඒ කියන්නේ ඉන්ජෙක්ටර් ඕපන් කරන ප්‍රමාණය බැලන්ස් වෙනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ ඩර්ටි වුණාම වෙන්නේ මොකද? ඩර්ටි වුණාම මෙතන වෙන්නේ ඇත්තටම ඩර්ටි වෙනවා කියන්නේ මෙතන එයා ප්‍රමාණය වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. උනාට throttle body එක ඕපන් වීම වැඩි වෙලා තියෙනවා. ඕපන් වීම වැඩි වුණාම වෙන්නේ මොකද? කම්පියුටරේ දන්නේ TPS sensor එක කියන්නේ throttle position sensor එකේ data අනුවනේ මේක වැඩ කරන්නේ. ඉතින් throttle body එකක් dirty වුණාම මොකද්ද වෙන්නේ? එතකොට මේ ප්‍රමාණය ඕපන් වීම වැඩි වෙනවා. ඒ කියන්නේ throttle body එක කියන්නේ butterfly එක ඕපන් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේකේ අගය 1 වෝල්ට් වෙනවා. 1 වෝල්ට් දැන් අපි හිතමු මේක මම මෙතන අගය 1 වෝල්ට් කියලා දැම්මට ඒක එක වාහන වලින් වෙනවලට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේක ගත්තේ 0.7යි කියලා. 0.7 තමයි මේ ඩර්ටි වෙන නිසා 1 වෝල්ට් උනේ. ඉතින් සමහරක් වාහනවල පටන් ගන්නකොට මේ කියන්නේ වෙන්න පුළුවන් 1 වෝල්ට් කියලා. ඒ කියන්නේ හොඳින් තියෙන එන්ජින් එකක්. ඒ වුණා ඩර්ටි වෙනකොට මේක 1.5 අපි හිතමු ඒක ඉහළට යන එක වාහන වලින් වාහන වලට වෙනස් වෙනවා. ඉතින් ඩර්ටි වෙනවා කියන්නේ throttle body එකක් ඩර්ටි වුණාම ඔන්න ඔය වගේ සිම්ප්ටම් තමයි වෙන්නේ. හේතුව මොකද්ද? කම්පියුටරේට ඇඩ්ජස්ට් කරගන්න බැරි වෙනවා ෆියුල් මික්ස්චර් එක. මොකද මේක ඒ කියන්නේ මෙතන සෙන්සර් එකෙන් TPS සෙන්සර් එක දන්නේ නැහැ මේක ඩර්ටි වෙනවා. ඒ කියන්නේ ඩර්ටි වුණාද නැද්ද කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ මෙතන මේ පැඩල් එක පෑගෙනවා කියලා. ඒ කියන්නේ ඕපන් වීමක් සිද්ධ වෙන්නේ. ඕපන් වුණාම මොකද්ද වෙන්නේ? ඒකේ ඕපන් වීම TPS එක මනින්නේ ඒක වෝල්ට් අගයක් විදිහට තමයි දැනගන්නේ. වෝල්ට් එක මෙයා PCM එකට දැනුම් දෙනවා. PCM එක මොකද කරන්නේ? PCM එක ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක වැඩි කරනවා මේකේ data අරගෙන. ඕක තමයි වෙන්නේ ඩර්ටි වුණාම. එතකොට
තමයි මේ ඇති වෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට එන්ජින් ලයිට් එක පත් වෙන්න ඔක එක හේතුවක්. ඒ වුණාට ඔයගොල්ලන්ට ඒකට මම වෙන වීඩියෝ එක කරන්නම්. මේ අවස්ථාවේදී PCM එක බලනවා RPM එක කියන්නේ මැච් වෙන RPM එකත් එක්ක මැච් වෙනවා. idle air controllers ඔයගොල්ලෝ දන්නවා idle air control valve එකක් තියෙනවා මේ sensor එක ගාව. ඒ idle air control valve එකේ සහාය පතනවා මේක. ඒ කියන්නේ එයාට adjust කරගන්න බැරි වුණාම මේක මම වෙන වීඩියෝ එකකින් කරන්නම්. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට throttle body එකක් dirty වුණාම මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක කොහොමද කියලා. හොඳයි නම් අනිවාර්යෙන් like and subscribe කරන්න. ඉස්සරහට මම අනිවාර්යෙන් වීඩියෝ දානවා. මේ ටික ඒ කියන්නේ ටික කාලයක් දාගන්න බැරි නම් දැන් ඉස්සරහට ආපහු පටන් ගන්නවා. ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.